මන්ත්‍රීවරයෙක් ලෙස පළාත් සභාවට තේරී මාල්ෂා කුමාරතුංග. ඇය ඇත්තටම අද අපිත් එක්ක එකතු වෙන්නේ මෙවර මහමැතිවරණයේදී තරඟ කරනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ. ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි අද මුලින්ම ඔයාගෙන් අහන්නේ මේ පහුගිය කාලේ ඇත්තටම තිබුණා මේ Facebook සහ සමාජ ජාලාවල ඔබ ගැන නිතර කතා වුණා. ඔබ ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. මේ ජනප්‍රිය චරිතයක් බවට පත් වීමත් එක්ක යම් පින්තූර ටිකකුත් එළියට ආවා. මේ පින්තූර ඔබේ අපි ඇත්ත පින්තූරත් එළියට දැම්මා. ඒ කියන්නේ මම සමහරට මෙහෙම ඉන්නකොට ඒවට එඩිට් කරලා ඒව දේවල් ඇතුළට දාලා ඉතින් අපි ඇත්ත පින්තූර දැම්මම ඒව ඉතින් මිනිස්සු බලන්නේ නැහැනේ. ඔව්. ඒගොල්ලන්ට බලන්න ඕනේ මොකක් හරි කතාවක් තියෙන පින්තූරනේ. ඉතින් අර කාට හරි බැන්නම ඒ නිවුස් එක යනවා. කාට හරි හොඳක් කිව්වම මිනිස්සු එක කතා වෙන්නේ නැහැ. වැරදි දේ ගැන කතා වෙනවා. හරි දේ ගැන කතා වෙන්නේ නැහැ. මම හැමදේටම පිළිතුර දීලා තියෙනවා. මම මොකකට හැංගෙන පුද්ගලෙක් නෙවෙයි. මම හැමදේටම එළියට ඇවිල්ලා කතා කරා අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. මම හැංගුන්නේ නැහැ. ඉතින් මම හොඳටම දන්නවා මිනිස්සු ඇත්තයි නැත්තයි මොකද්ද කියලා දන්නවද? ඔව් ඒ වගේම තමයි තවත් කාරණාවක් ඔබ ඔය පින්තූර දෙන්නේ බොහෝ විට මේ නයිට් ක්ලබ් වලට ගත්ත පින්තූර කියලා. ඇත්තටම මේ අරන් තිබ්බේ තාජ් හෝටලේ. තිබ්බ ඩිනර් ඩාන්ස් එකක. හරි ඒක නයිට් ක්ලබ් එකක ගත්ත පින්තූර නේ. ඉතින් නයිට් ක්ලබ් එකක පොළවේ මේ තනකොළ තියනවද? පොළවේ තනකොළ පේනවා. ඉතින් එහෙම නයිට් ක්ලබ් එකක් තියෙනවා නම් මට මේ පොඩ්ඩක් කාට හරි කියන්න වෙනවා. පොළවේ තනකොළ පේනවා. ප්ලාස්ටික් පුටු පේනවා. ඔය එහෙම නයිට් ක්ලබ් එකක් තියෙනවද කියලා කියන්න මට. ඔබ නයිට් ක්ලබ් වල ගිහිල්ලා තියෙනවද? ගිහිල්ලා තියෙනවා. ඔබ දැනුත් යනවද නයිට්? නෑ තමයි දැන් යන්නේ නැහැ. තරුණ කාලෙදී ඕවා වෙනවනේ. ඔයගොල්ලෝ තරුණ කාලේ ගිහිල්ලා තියෙනවා නේද? අපි වයසට යනකොට රස්සාවල් කරනකොට ඔය දේවල් අඩු වෙලා අපේ රස්සාවටයි පවුලටයි අපි වෙලාව යොමු කරනවා. මම ඇත්තටම උදේ 7 ඉඳන් වැඩ කරනවා. මට රැය වෙනකන් නැట్లా ඉඳලා වැඩට යන්න බැහැනේ. ඉතින් අපේ අර ප්‍රයොරිටිස් කියන දේවල් වෙනස් වෙනවා. මම අතත් එක්ක මගේ සම්බන්ධය පටන් ගන්නවා මට අවුරුදු 19යි. ඉතින් මගේ ජීවිත කාලෙම මම එතුමත් එක්ක ඉඳලා තියෙන්නේ. දැන් මම බැඳලා අවුරුදු 5යි. මම කර දේ කරේ මගේ මහත්තයත් එක්ක. ඒක වෙන කාටවත් ප්‍රශ්නයක් කරගන්න උවමනාවක් නැහැ නේ. මගේ මහත්තයා මං ඉන්නවා මට මහත්තයා ඉන්නවා. අපි දෙන්නට ප්‍රශ්නයක් නැත්තම් ඒ එක එක්කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ ඇයි? තමන් කියනවා ඔබ මත්පැන් බොනවා සිගරට් බොනවා කියන්නේ ඇත්තද? නැහැ. ඒ කියන්නේ වයින් එක බොනවා. ඒක ඇත්ත. මම ඒක පතරේට කිව්වා. හැබැයි ඒගොල්ලන් මේ කියන්නේ මේ මම බේබත් එක්ක වගේ නෙමෙයි කතාව කරන්නේ. ඔබ ඒ කියන්නේ මේ ගත කරන්නේ ඔබ බලය ලබා ගන්න සැරසෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස යන්න සැරසෙන්නේ ඔබ මන්ත්‍රීවරයෙක් ලෙස යන්න සැරසෙන්නේ ඔබේ සෙල්ලක්කාර ජීවිතයද කියලා. එහෙමද? එහෙමනම් මම ඇයි දන්නේ මිනිස්සු එහෙම හිතන්නේ කියලා. මම අවුරුදු 6 ඉඳන් මගේ තාත්තට බලය තිබ්බ පුද්ගලෙක්. ඉතින් මට බලය වුණා අඩුකමක් තිබ්බේ නැහැ. මට සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න ඕන මම දේශපාලනයට ඇවිල්ලා මෙච්චර මැරීගෙන පැය 12ක් විතර දවසට වැඩ කරන්නේ නැහැනේ. මං තාත්තගේ වාහනයකට නැගලා යන්න තැන ගිහිල්ලා හොඳට ජොලිය ජීවත් වෙනවා. මට කිසිම අඩුවක් තිබ්බේ නැහැ. මේ දේශපාලනයට ඇවිල්ලා කිසිම දෙයක් කරගන්න. ඔබ ඇත්තටම ගියවර පළාත් සභා මැතිවරණයේදී ගත්තේ මනාප ඡන්ද 43324. ඒ වගේම ඔබේ පියත් 50000කට ආසන 52000ක් විතර ආසන ප්‍රමාණයක් තමයි ගත්තේ. හැබැයි මෙවර තියෙන සරණත් එක්ක සෑහෙන අමාරුයි ඊට වැඩි මනාප ප්‍රමාණයක් ගන්න අවශ්‍යයි. ඔබ හිතනද ඔබට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කියලා? ඔව් මම පළාත් සභාවට එනකොට ලොකු කැම්පේන් එකක් ගෙනිච්චා. මෙහෙම ඔන්න ඇමතිවරුගේ දූරු ඇමතිවරුගේ පුතු මේගොල්ලන් මේක නිකන් ට්‍රෙන්ඩ් එකක් වගේ නිකන් දේශපාලනයට එනවා කියලා. ඉතින් ඒකත් එක්ක මට ගොඩක් මම හිතන්නේ බලපෑවා මගේ ප්‍රතිරූපෙට. හැබැයි ඒක අද වෙනස් වෙලා. ඒක මම කරපු වැඩ කොටසෙන් මම හැමදාම ජනතාවත් එක්ක හිටියා. මලගේකටද පොඩි උත්සවයකටද මිනිස්සු දෙන්නෙක් ඉන්න උත්සවයකටත් මම යන පුද්ගලෙක්. මම දේශපාලනයට ආව පළාත් සභාවට ඇතුළු වුණා කියලා එකපාරටම සිකියුරිටි ගාර්ඩ්ලාගෙන් වට වෙලා මිනිහෙක්ට නම්බරයක් අරන් ඉන්න කිව්ව පුද්ගලෙක් නෙමෙයි. මගේ වැඩවලින් ජනතාව අද වෙනස් වෙලා තියෙනවා. ඒගොල්ලන් දන්නවා මාර්ෂල් කුමාරතුංග කියන්නේ අපේ දියණියක් හැටියට කියලා. ඒගොල්ලන් ඒක දන්නවා. ඉතින් මම දන්නවා ඉස්සරහට මම කරලා තියෙන වැඩ කොටස. ඒ කියන්නේ අපිට දැන් පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හැටියට ප්‍රතිපාදන වගේක් හම් වෙනවානේ. මම ඒ ප්‍රතිපාදන වලට කොන් වෙලා වැඩ කරේ නැහැ. මම එළියට ගිහිල්ලා රාජ්‍යයට කතා කරලා ගොඩක් ජනතාව වෙනුවෙන් සේවය කරපු පුද්ගලෙක්. ඉතින් ඒක ජනතාව අගය කරනවා. පළාත් සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසුව ඔබ මොනවද කරේ? මට හම්බුන ප්‍රතිපාදන වල ඇත්තමයි මම
ජාති වේදයක් ආගම් වේදයක් නැතුව වැඩ කරගෙන ගියා. හැමෝටම එක වගේ සැලකුවා. දහම් පාසල්ද කෝවිලකටද මොස්ක් එකකටද ඒගොල්ලන්ගේ සන්ඩේ ස්කූල් වගේ තියෙන්නේ. ඒවට උදව් කරනවා. මම එක වගේ හැම දෙයකටම උදව් කරා. ඉස්කෝලවලටත් එහෙමයි. අපේ මුස්ලිම් ඉස්කෝලේකද සිංහල ඉස්කෝලේකද දෙමළ ඉස්කෝලේකද එක වගේම මම උදව් කරා. එල්ල කරපු කණ්ඩායම් පිටිපස්සේ ඔබේම පක්ෂය අය හිටියා කියලා තමයි කියනවා. ඒක ඇත්තක් තියෙනවා. 100%. අද මම එලිපිට නම් කියලා කියන්නේ නැත්තේ අද මගේ පක්ෂ මිනිස්සු මට මඩ ගැහුවට මං මගේ පක්ෂ මිනිස්සුන්ට මඩ ගහන්නේ නැහැ. මගේ හිතේ මුල් තැන තියෙන මගේ පක්ෂෙට. මං දුක් වෙනවා මගේ පක්ෂ මිනිස්සුම අද මට මේ දේ කරා කියලා. හැබැයි මගේ ගමන නවත්තන්න ඒගොල්ලන් හැදුවට ඒකට මං ඉඩ තියන්නෙත් නැහැ. ඔබ ඉන්නේ මෛත්‍රී එක්කද එහෙම නැත්නම් මහින්ද එක්කද? මං කෙලින්ම ඉන්නේ පක්ෂෙත් එක්ක. හිරුනිකා ඔබේ මිතුරියක්. ඔව්. අය අද එක්සත් ජාතික පක්ෂයෙන් තරඟවදී. මේක ඔබේ පක්ෂයේ පාඩුවක් නෙවෙයි. පාඩුවක් තමයි. එතුමියත් හරිම ජනප්‍රිය පුද්ගලයෙක් වැඩ කරලා තියෙනවා. ඒක පාඩුවක් තමයි. හැබැයි මට මේක කියන්න දුකයි ඇත්තමයි. අපේ පක්ෂයට ඇත්තමයි හරිම අමාරු කාලයක් මේක. අපේ පක්ෂය ඇතුලේ අපිට ඉඩක් නැති වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂ වැඩියලා. අපිව කපනවා. අපිට තැනකට එන්න දෙන්න එපා කියලා මේ වෙනත් සුළු පක්ෂවල පුද්ගලයන් කියනවා. වෙන පක්ෂ පාවලා දීලා අපේ පක්ෂයට ආපු පුද්ගලයන් කියනවා අපිට මනාපයක් දෙන්න එපා. අපේ මීටින් තියෙන තැනට ඇවිල්ලා අපිව ගෙන්නන්න එපා කියලා තර්ජනය කරනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මම ගොඩක් දුක් වෙනවා මගේ පක්ෂය අද මට ඉඩක් නැහැ කියලා. ඔබ මේ පෞල් දේශපාලනයට මනාපද? නැහැ. කියන්න පුළුවන්ද කාටද වැඩි මනාපනම් පාර්ලිමේන්තුවේ යන්නේ කියලා? ඒක ජනතාවගේ අතේ තියෙන්නේ. හරි. අපි ඔබතුමීට ප්‍රාර්ථනා කරනවා ඒ විදිහට මේ අයිරුම පාර්ලිමේන්තුවට යන්න අවස්ථාව ලැබේවා කියලා. ඒ වගේම ඔබේ මනාප ප්‍රමාණය 70,000 ගන්නත් ඔබට අවස්ථාව ලැබේවා. බොහොම ස්තුතියි. අයබෝවන්.